අයිබෝන් දරුවනි 11 අභ්‍යාසය කතා කරන්න යන්නේ යතුරු ක්‍රියාත්මක කළ යුතු අනුපිළිවෙල දක්වමින්. ඔව්. ඔන් කරන්න ඕනේ 45 4යි 5 ඊට පස්සේ එකතු කිරීම 2.5. එහෙනම් අපේ පිළිතුර සමාන ලකුණු ලැබුවාට පස්සේ 250යි. එලෙසම D ගණනත් අපිට ඒ විදිහටම හදන්න පුළුවන්. එතකොට මේ වගේ එකක් ලියනකොට වැදගත් කාරණය තමයි හැමතිස්සෙම on හෝ AC එකෙන් පටන් ගන්න. මේ on කියන්නේ අපි ගණකය on කළ බව. යම් ගණනක් හදලා ඉවරුණාට පස්සේ දෙවෙනි ගණන හදනකොට on වලින් පටන් ගන්නත් පුළුවනි, AC වලින් පටන් ගන්නත් පුළුවනි. මෙතනදී වෙන්නේ කලින් තිබූ පිළිතුර මැකී යන එක. ඒ නිසා මේ දෙකෙන් කොයි එකත් හරි. ඊළඟ ගණන ගුණ කිරීමේ ගණනක් මේ විදිහට අපිට ටයිප් කරගෙන යන්න පුළුවන්. සමාන ලකුණෙන් අපිට පිළිතුර ලැබෙවි. ඔව්. සමාන ලකුණෙන් පිළිතුර ලැබෙවි. යමු තව ඉදිරියට. සාමාන්‍ය ගණන් දශම තිත තියන්න වෙනවා අපිට. දශම තිත කියන්නේ අපේ ගණකයේ එක බොත්තමක්. ඒ නිසා ඒ සඳහා එක ඉඩක් වැය කළ යුතුයි. පුංචි ප්‍රශ්නයක් මට මතුවුණා එක දිගට ලියන්න බැරි හින්දා. ඔබ පොතේ ලියනකොට එක දිගට ලියන්න පුළුවන් නම් ඒක තමයි වඩා සුදුසු ක්‍රමය. ඉඩ මදි වූ නිසා තමයි මම මේ පියවර ගත්තේ. එහෙනම් මේක අඩු කිරීමේ ගණනක්. අඩු කිරීමේ ලකුණ අපිට පාවිච්චි කරන්න පුළුවනි. ඒ විදිහට අපිට පිළිතුර ලබා ගන්න පුළුවනි. ගුණ කිරීමේ ගණනක්. ඔව්. ඔබට මම කිව්වා අතරමැද අවස්ථාවක අපිට මේ AC කියන බොත්තම පාවිච්චි කරන්නට පුළුවන්. ආරම්භය සඳහා. දිග ගණනක් නමුත් සාමාන්‍ය විදිහමයි. ප්‍රශ්නේ තියෙන්නේ අපිට ගොඩක් දිගට මේක ලියන්න වෙන එක. එතකොට ඉඩ තමයි අපිට ප්‍රශ්නයක් බාටපත් වෙන්නේ. ඉතින් මේ වගේ ගණනකදී මට ඉඩ මදි හින්දා මං ආපස්සට හැරිලා ආවා. නමුත් ඔබට තනි පෙළක ලියා ගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම ක්‍රමය. බෙදීමක් සහ ගුණ කිරීමක්. ඔබ පළමුව ගුණ කිරීම සහ බෙදීම වමේ සිට දකුණට. එතනින් පස්සේ එකතු කිරීම සහ අඩු කිරීම සහ වරහන් ඇතුලේ ඇති පදය මුලින් විසඳිය යුතුයි. එහෙම නැත්නම් වරහන් ඇතුලේ ඇති කොටස මුලින් විසඳිය යුතුයි. මේ කාරණා අපිට වැදගත් වෙන්නේ සාමාන්‍ය ගණකයකදී. විද්‍යාත්මක ගණකයකදී ඒ කාරණා වැදගත් වෙන්නේ නැහැ. විද්‍යාත්මක ගණකය දන්නවා විසඳිය යුතු පිළිවෙල. ඒ නිසා සාමාන්‍ය මේ තියෙන විදිහටම ටයිප් කරගෙන ගියා නම් විද්‍යාත්මක ගණකයකදී අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන්. විද්‍යාත්මක ගණකයක් නොවන අවස්ථාවක මේ කොටස මුලින් හදලා ඒ පිළිතුර ලබාගෙන එම පිළිතුර මෙන්න මේ ගණනෙන් අපිට අඩු කරන්න සිද්ධ වෙනවා. නමුත් අපේ පාඩම විද්‍යාත්මක ගණකය නිසා ඒක අපිට මේ වෙලාවේ ප්‍රශ්නයක් නෙමෙයි. ටිකක් දිග ගණන් ඔබට පේනවා දිගට ලියාගෙන යන්න වෙන අවස්ථා අපේ පොතේ ඉඩ මදි වේවි. නමුත් ඔබ දන්නවා ඔබට සාමාන්‍ය පරිදි මේක කරන්න පුළුවන් බව. හොඳයි. ඒ වගේම දිග ගණන මම හිතනවා මම දිගින් දිගට විස්තර කරන්නට ඕනේ නැහැ කියලා. මෙන්න පිළිතුර. එහෙමනම් පාඩමේ
තවත් කොටසකින් තවත් අභ්‍යාසයකින් ඉදිරියේදී ආය හම්බ වෙමු. ආයුබෝවන්.